දැක්කද? අපි ගිය සතියේ පොඩි මීටින් එකක් පොඩි ගැදරින් එකක් තිබ්බ කුරුණෑගල තිබ්බේ. හරි. කවුද? ට්වීන්ස්ලා. හරි. මේ පාර මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වෙච්චම ට්වීන්ස්ලා ඉන්නවා 14ක්. හරි. ඒවා ඉතින් ලංකා ඉතිහාසයේ තියෙන රෙකෝඩ්. හරි. මෙඩිසින් ඉංජිනේරින් 14 දෙනෙක් සිලෙක්ට් වෙලා ඒ 14 දෙනාම එකම විෂයක් සඳහා එකම පන්තියකට සිලෙක්ට් වෙලා තියෙනවා නම් ලංකාවේ ඉතිහාසයේ හරි එහෙම එකක් තියෙන මේ අවුරුද්දේ විතරයි. ඉතින් මටත් ඒක පුදුම හිතෙන දෙයක්. උදේ ඔය ඔක්කොමලා ආවිල්ලා බලපුවම උදේ ඉතින් ෆොටෝකොපි වගේ තමයි. ඔරිජිනල් 7යි ෆොටෝකොපි 7යි. හරි. හරි ඉතින් ඒ විදිහට ඒක ගියා. ඉතින් ඊට පස්සේ මේ මීටින් එක මෙහෙවමණ්ඩ හරි මම ට්වීන්ස්ලා දෙන්නෙක් තමයි ගන්න හිතාගෙන හිටියේ. විහිළුවක් විහිළුවා. හරි ඒකට අර කිව්ව දෙන්නව තමයි ගන්න හිටියේ මුලින්ම. හරිද? ඉතින් ඒක කෙසේ වෙතත් හරි මේ සරලව සිද්ධිය. ඒ මීටින් එක මෙහෙව්වේ හරි මෙහෙව්වෙත් අයියා කෙනෙක්. ඒ අයියා කෙනෙක් ෆිසික්ස් රිසල්ට් එකත් උදේ ඒක. හරි මේකත් ඉතින් මේ හරි ලස්සන සිද්ධි ටිකක් එදා ඉතින් වුණා කට්ටියගේ. හරි මේ අපි උදාහරණයක් විදිහට දුන්නා කට්ටියට මෙහෙමයි. ට්වින්ස්ලා කපල් වලට දුන්නා සින්දුවක්. හරි සින්දුව තියෙනවා. ඒ සින්දුව හරි මේ රංගපාල පෙන්වන්න මේ එක කපල් ට්වින්ස්ලාගේ එක එක්කෙනෙකුට දැම්ම මාස්ක් එකක්. හරි. ඒතකොට අනිත් එක්කන අනිත් පැත්තේ ඉන්නවා. මාස්ක් එක දාපු එක්කන අභිරූපණයෙන් සින්දුවක් රංගපාල පෙන්නනවා. හරි එකක් දුන්නා අර නියරේපිය නගලා හරි ඉතින් ඒක රඟපාලා පෙන්නනවා. ඒක පෙන්නද්දී අනිත් පැත්ත එක්කනා ඒකේ වචන වලට අනුව හරි පැහැදිලි කරනවා කියනවා මේකද කියලා අහලා කියනවා. ඉතින් ඒ වගේ හරි ඉතින් ඒක සින්දු දුන්නා. ඊට පස්සේ එතන හිටියා ඩබලක් හිටියා හොඳට වයලීන් ගහන්න පුළුවන්. හරි එල වයලින් වලින් සින්දුවක් ගැහුවා. ඉතින් ඊට පස්සේ ඒක කට්ටිය එකතු වෙලා කිව්වා තව එක අයියා කෙනෙක් හිටියා තබ්ලා ගහන්න පුළුවන්. හරි එයා තබ්ලා එකක් කරා. ඉතින් ඒ වගේ තව පොඩි ඉවෙන්ට්ස් කරා. හරි ඉවෙන්ට්ස් දෙයක් කරා. ඉතින් එයාලට නියුණු විදිහට ඉදිද්දි සිද්ධ වෙච්ච සිද්ධි රසවත් සිද්ධීන් ගැන කතා කරා. පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. හරි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට එයි. ඉතින් ඔයාලටත් ඒක බලන්න මම නම් හරි ආසයි. ඔය ට්වින්ස්ලත් එක්ක හම්බුනාම කතා කර මම සාමාන්‍ය හැමදාම ට්වින්ස්ලා හම්බුනාම කතා කරනවා. පුතේ කොහොමද කියලා කොච්චර වෙලාවක ગેප් එකක් තියෙනවද? කවුද අයියා? කවුද මල්ලි? කවුද නංගි? කවුද අක්කා? හරි එහෙමයි කියලා මේ සමහරුන් නම් ඉතින් අඳුර ගන්නම බෑ. හරි ඔය මේ රටේ එක්කගෙන යන සීන් එක ගැන කතා කරද්දිත් කතාවක් තියෙනවා පුතේ 2016 නුවර දිස්ත්‍රික් පැස්ටුනේ ට්වින් අයියා කෙනෙක්. ඒතකොට ට්වින් අයියා කියලා එකෙන් එක්කෙනෙක් විතරක් එක්කගෙන යද්දි අවුල්නේ. හරි එතකොට ඒත් එක්ක අනිත් අයියත් එක්කගෙන ගියා. එයා දිස්ත්‍රික් බස් නෙවෙයි. හරි එයා දිස්ත්‍රික් බස් නෙවෙයි. මේ අරයා බස් වුණාම එක්කෙනෙක් විතරක් නේ එක්කගෙන යන්න වෙන්නේ. හරි ඒත් එක්ක අරයවත් එක්කගෙන ගියා. හරි ඉතින් ඔන්න ඔය වගේ සිද්ධි තියෙනවා අතීතයේ මතකයන් තියෙනවා. ඉතින් මේ ඔයාලටත් කියන්නේ ඒක මටත් දැන් මතක හිටින හරි මතක හිටින දවසක්. හරි මතක ඉන්න දවසක් කුරුණෑගල හිටිය ට්වින්ස්ලා ජෝඩු දෙකක්. හරි එක අක්ක කෙනෙක් නම් ඔයාලගේ පැනල් එකේ තියෙන අක්කලා ජෝඩුවක් හිටියා. ඊට පස්සේ තව මේ කපල් එකක් හිටියා කුරුණෑගල කොන්වෙන්ට් එකේ. හරි ඉතින් ඒ විදිහට මේ සෙට් එකක් හිටියා. මට කිව්වා මේ මාතර සුජාතායගේ ඒ අවුරුද්දේ එක්සෑම් එකට ගියා කියලා කිව්වා ට්වින්ස්ලා ජෝඩු 7ක්. හැබැයි ඒ 7 දෙනාගෙන් මම හිතන්නේ මේ ජෝඩුව විතරයි ඉංජිනේරින් සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වෙලා තියෙන්නේ මේ ජෝඩුව විතරයි. මම කියන්නේ ඉතින් ඔන්න ඕක බලන්න හරි ඒ ටික ඔක්කොම එක ක්ලාස් එකකින් සිලෙක්ට් වෙනවා කියලා කියන්නේ. හරි ඉතින් මටත් මාර සතුටුයි. හරි මටත් මාර සතුටුයි. ඉතින් ඔයාලත් ටත් ඉතින් ඒක ඩිස්කෂන් එක අවම බලන්න ඒක වෙනම එකක් තියෙනවා. හරි දැන්